හයි මම ජයනි ඩර්ලින්. මගේ ජේඩර්ලින් YouTube නාලිකාවට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද සෙනසුරාදා දවසක්. මට ඉතින් තාම කහපාට ගෑස් සිලින්ඩර් එකක් ගන්න බැරි වුණු හින්දා අද මං හිතුවා නිවාඩුවක් තියෙන වෙලේ වැව් මාළු එකක් හදාගන්න දර ලිප පාවිච්චි කරලා. ඔන්න ඉතින් මම ඇත්ලියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත් වුණාම ඒකට සූදුරු, උළුහල්, එනසල්, කරඹු නැටි, කුරුඳු පොතු, ඒත් එක්කම ගොරකා වගේ දේවල් ටික එකතු කරගත්තා. ඊට පස්සේ හොඳට තලාගත්ත ඉඟුරු, සුදු ලූණු, ඊට පස්සේ ලූණු, මිරිස්, කරපිංචා ඒ දේවලුත් එකතු කරගෙන හොඳට තෙම්පරාදු කරා. ඒ ටික හොඳට තෙම්පරාදු වුණාම මම රත් වෙච්ච තෙල් එකට 3-5 කුඩු සහ මිරිස් කුඩු එකතු කරගත්තා. ඒ ටිකත් හොඳට එකතු කරගෙන කලවම් කරලා ඒකට මම කලින් සීසන් කරලා තියාගත්ත වැව් මාළු ටික එකතු කරා. ඉතින් වැව් මාළු ටිකත් මේකට එකතු කරලා ටික වෙලාවක් හොඳට කලවම් කරලා වතුර ටිකක් එකතු කරගත්තා. ඒක මම ඒකට වතුර ටික එකතු කරනකොට ඒකට කළු කුඩු ටිකක්, ඊට පස්සේ තව අඩුපාඩුවට ලුණු, කහ ඒ දේවලුත් ඔක්කොම එකතු කරලා තමයි දාගත්තේ. ඔන්න හොමයි අද මං මගේ වැව් මාළු කරි එක හදාගත්තේ. එහෙනම් තවත් දවසකින් මගේ දරලිපේ ව්‍යංජනයක් හදන වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා. මෙන්න මේ තියෙන්නේ මං අද හදාගත්ත වැව් මාළු කරි එක.